පියරජු කීවා නැගණිය අපගේ මැදුරට රැගෙන එන ලෙස. සුප්‍රබුද්ධ අපිට ඒ වගක් දන්නවා නෑ තවම. එරත් ගෞතමී නැන්දනියට දන්වා නොසිටියට මාහට දන්වා සිටියා පියරජතුමා. මා දැන සිටිය සිදුවත් බියගුල්ලෙක් බව. ඔහු ගිහි ගෙදර ප්‍රශ්න වලට මුහුණ දෙන්නට බියයි. සිදුවත් බියගුල්ලෙක් නොවේ. ඔබ එසේ කීවට බියගුල්ලෙක් නිසානේ ප්‍රශ්න වලට බියෙන් බිරිඳයි දරුවයි තමයි පැන ගියේ. තවත් මොනවද? ප්‍රශ්න වලට බියෙන් පැන ගියා නොවේ දෙව්දත්. ඔහුගේ ප්‍රශ්න වලට විසඳුම් සොයන්න. ඒ වගේ අප කවුරුත් දන්නවා. අපිට වඩා යශෝදරා දන්නවා. ගෞතමී නැන්දනියයි සුද්ධෝදන මාමණ්ඩී යශෝදරාව බිය ගන්නවා. බලෙන් තබාගෙන සිටින. ඇයට තම කුමරකුවා සරණ යා හැකි ලෙහෙසියෙන්. කොහෙත්ම නැහැ යශෝදරාවගේ වන්න අදහසක්. එසේනම් ඇයි අය මුනිවත රකින්නේ ඔය ලෙස? ඇය නිහඬව පසුවන්නේ ඔබේ ඔය හිස් දෙඩවිලි වලට පිළිතුරු ඇය ළඟ නොමැති නිසා. දෙව්දත් දැන් ඔබ පිටව යන්න. යශෝදරා ගැන මායි සුද්ධෝදන රජුයි බලා ගන්නවා. එහෙමද මහා ප්‍රජාපති ගෞතමියනි? නුඹ කාහට මහා ප්‍රජාපති ගෞතමී වුවත් මාහට නම් නිකම්ම නිකං ගෞතමී. හොඳයි මා පසුව බලා ගන්නම් මේ ගැන. බලා ගන්නම්කෝ. අනේක වූ දුක් පීඩා බාධක ජයගෙන අවසානයේ සිදුවත් බෝසතාණෝ පරම සත්‍ය අවබෝධ කොට බුදු බව ලබා කිඹුල්වත් පුරයට වැඩියා. ශාක්‍යයන්ගේ මානය දුරු කෙරූ භාග්‍යවතුන් වහන්සේ හට ශාක්‍ය වංශිකයෝ ශාක්‍ය සිංහ කියා ආමන්ත්‍රණය කළා. සිදුවත් ගෞතමයාණන් හට පිදෙන මේ ගෞරව නම්බුනාම ඉවසිය නුහුණු දේවදත්ත, ආනන්ද, බගු, කිම්බිල ආදී කුමාරවරුන් සමග බුදු සසුනේ පැවිදි වුණා. තෙරගේ එරුදිබල ප්‍රාතිහාර්යයන්ට වසඟව මුලා වූ ගිහියන් අතර අජාසත්ත කුමරුත් සිටියා. නමුත් අජාසත්තයන්ගේ පිය රජු වූ බිම්බිසාර තුනුරුවන් සරණ ගිය දැඩි බෞද්ධ භක්තිකයෙක් වුණා. රටේ ප්‍රධාන පුරවැසියා සිදුවත් ගෞතමයාණන් වහන්සේගේ අනුගාමිකයෙකු වූ බැවින් සිය කූට උපක්‍රම ක්‍රියාවට නැංවීමට ඔහු බාධාවක් වූ නිසා දේවදත්ත තෙර ඊට පිඹුරුපත් සකසා අජාසත්ත කුමරු හමුවීමට ගියා දිනක් තොරණේ ඔය අංක 5 දරන සිතුවම පෙන්වා දෙන පරිදි. මහා ඉර්ධිබල සම්පන්න භික්ෂුවක් නම් මට බොහෝ ප්‍රාතිහාර්යයන් පා හැකි. ඔබ දන්නවනේ අජාසත්තේ වගේ එහෙමයි. ඒ නිසා නොවේද මා ඔබ වහන්සේගේ අනුගාමිකයෙකු වුණේ. හොඳයි.